පත් වෙන සද්දාතිස්ස කුමාරයා මල්ලි. පෙරදිච්ච සද්දාතිස්ස කුමාරයා මොකද්ද කරන්නේ? දුවගෙන එනවා හැංගෙන්න තනක් හොයාගෙන. මෙයාට ස්ථානයක් හම්බෙන්නේ නැහැ. අවසානට මෙයා ඇවිල්ලා නතර වෙන්නේ මෙන්න මේ දෙමණමල් විහාරස්ථානයේ. ඒ කාලේ වෙනකොට දෙමණමල් විහාරස්ථානයේ තුල වැඩ ඉඳලා තියෙනවා ගෝධ ගත්ත තුසිය මහරහතන් වහන්සේ. මෙන්න මේ මහරහතන් වහන්සේගේ ඇඳ යලට ගිහලා සද්දාතිස්ස කුමාරයා දිවි ගලවා ගන්න හැංගෙනවා. හැංගුණාට පස්සේ දුටුගැමුණු රජතුමා සේනාවක් පිරවරාගෙන එනවා සද්දාතිස්ස කුමාරයාව අල්ලන්න. මෙහෙම සේනාවක් පිරවරාගෙන පන්සලට ඇවිල්ලා දුටුගැමුණු රජතුමා අහනවා හාමුදුරුවන්ගෙන් ස්වාමීනි මගේ මල්ලි සද්දාතිස්සාවකෝ. හාමුදුරුවෝ බැලුවා දෙන්න උත්තරයක් නැහැ. ඇත්ත කියන්නත් බෑ බොරු කියන්නත් බෑ. බොරු කියන්න බෑ මහරහතන් වහන්සේ කෙනෙක් ඇත්ත කිව්වොත් අල්ල ගන්නවා. උත්තරයක් දෙනවා දෙපැත්තට සමාන කරලා මහරජතුමනි දැන් නම් තිස්ස ඇඳ උඩ නැහැ කිව්වා. ඇඳ යටින් ඉන්නේ. ඊට පස්සේ ඇත්ත කොන්න වේක බොරු කොන්න වේක. ඊට පස්සේ මොකද්ද කරන්නේ? වැදුම් පිදුම් සිද්ධ කරන්න බිමට පහත් වෙනකොට දකින්නවනේ මේ සද්දාතිස්ස කුමාරයාගේ මාපට ඇඟිල්ල ඇඳන් ගෙලියට ඇවිල්ලා තිබ්බා. මේක දැක්කට පස්සේ තමන්ගේ මල්ලි ඇඳයට හැංගිලා ඉන්නව දැනගන්නවා. මහරහතන් වහන්සේ නමක් ඉන්නතන රන්නසරුවල් වෙන්න විදියක් නැහැ, වාද විවාද පවත්ව ගන්න විදියක් නැහැ. මේ දෙමණමල් විහාරස්ථානයේ වට කළා දානව සේනාව සද්දාතිස්ස වල්ලන්න. ඒ අතරේ අපේ හාමුදුරුවෝ නිකන් හිටියේ නැහැ. මොකද්ද කරේ? මිටියඳක් හරිගස්සලා මිටියදම සද්දාතිස්ස කුමාරයා නිදි කෙරෙව්වා. නිදි කරවලා කහරෙද්දකින් වැව්වා ස්වාමීන් වහන්සේ කෙනෙක් කපුවත් වෙලා තියෙන විදිහකට. පුංචි පොඩි හාමුදුරුවෝ 4 නමකට කතා කරලා කිව්වා සද්දාතිස්ස විහාරස්ථානෙන් පිටට අරන් යන්න මෙයා බේර ගන්න ඕනේ. පුංචි පොඩි හාමුදුරුවෝ 4 නම එකට එකතු වෙලා සද්දාතිස්ස කුමාරයා කරපිටින් අරගෙන යනවා. මේක දුටුගැමුණු රජතුමා දැක්කා. කල්පනා කරා දුටුගැමුණු රජතුමා කියන්නේ මෝඩයෙක් නෙවෙයිනේ. කල්පනා කරා මේ තරම් ඉක්මනට කොහෙන්ද බෑ හාමුදුරුවෝ කෙනෙක් කපුවත් වෙන්න. එකත් එක තමයි මේන්නේ සද්දාතිස්ස මගේ මල්ලි වෙන්න ඕනේ. එම්බල තිස්සේ මහා සගුන් පිට නොවන කිව්වා. උඹ මල්ලි දැන් මහරහතන් වහන්සේලා කරපිටද ගාම්බිමන් යන්නේ. පවපුරව ගන්න එපා කිව්වා. අයියා මල්ලි දෙන්නත් එක්ක මේ දෙමණමල් විහාරස්ථාන පිම්බිම තුළ ඉඳන් වාද විවාද පවත්ත ගන්නකොට රණසරවල් වෙනකොට ඒ දෙන්නට ධර්මයේ දේශනා කරන මහරහතන් වහන්සේලා මැදිහත් වෙලා එලාර කියන දෙමළ රජාගෙන් රට බේර ගන්න සම්බුද්ධ ශාසනයක් කියන එක ඉදිරි අනාගතයේ එළිය දකින්න දර පරපුරට දායාද කරන්නත් අයියයි මල්ලි දෙන්නම සාමදාන වෙන්න ඕන කියනවා. ඒ දෙන්නට ධර්මයේ දේශනා කළා සමතේරපත් කරවපු එකම සිද්ධාස්ථානය තමයි ශ්‍රී ලංකාවේ අද වෙනකොට මේ දෙමළමල් විහාරස්ථානයේ වලද මේ ඉන්නේ. ඒ වගේම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පවා 3 මාසයක් පුරාවට දෙමළමල් විහාරස්ථානය තුල වැඩ ඉඳලා තියෙනවා. මහරහතන් වහන්සේලා 68000 අධි ප්‍රමාණයෙන් මේ පිම්බිම තුල වැඩ වාසය කරලා තියෙනවා. ලංකා තලයේ අවසාන මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ මෙතෙන්ට වැඩම කරලා චතක්ක කියන සූත්‍ර දේශනා කරලා භාවනා කර බිස්සුන් වහන්සේලා 69 රහත් කරවලා තියෙනවා. අන්න ඒ වගේ වටිනා කියන සිද්ධාස්ථානයක තමයි අද ඔයාලා ඉන්නේ ඇවිල්ලා. මේ දෙමළමල් කියන නම හැදෙන්නත් හේතුව අර සද්දාතිස්ස කුමාරයා ඇඳයට හැංගිලා හිටියානේ. ඒක දැක්ක හින්දා පළවෙනි නම දෙමළමල් විහාරස්ථානයේ තිබ්බ දුටුමල් විහාරස්ථානය. ඊට පස්සේ දෙන්න සමතේරපත් වෙනවා. සමතේරපත් වුණ හින්දා දෙවින නමක් පට බැඳෙනවා දෙමළමල් විහාරයට දෙටුමල් විහාරස්ථානය කියලා. දුටුමල් දෙටුමල් දෙමළමල් පුරා රාජමහා විහාරස්ථාන පිම්බිම කියලා වර්තමානයේ වෙනකොට දෙමළමල් විහාරය හැදෙන්නුණා. ඒ වගේම චෛත්‍ය වන්දනා කරාද කට්ටිය? චෛත්‍ය වල දකින්න නැති වෙල පැත්තට වෙන්න මේ චෛත්‍යයේ චූඩාමාණික කියලා පොඩ්ඩක් පල්ලෙහින් කොටසක් අයින් කරලා තියෙන හරියට කේක් කෑල්ලක් කපලා අයින් කරලා වගේ. ඒකට හේතුව තමයි මේ සෑය මේ විදියට ඉදි වෙනකොට මේ සෑයට පොතක් පලඳලා තිබිලා නැහැ. පොත වෙනුවට මහ පොළොවේ ඉඳලා උඩට අඩි 18ක් උස තියෙන අඩි 5 මාර්ග වටරවුමක් තියෙන යූපා කියලා ගලක් තමයි මේ සෑයට තැන්පත් කරලා තියෙන්නේ. ඒ යූපාගල පස්සේ තමයි ඔය සෑයට කොත්රාජා වහන්සේම නිර්මාණය වුණේ. ඒ යූපාගල හැම සෑරාජාණන් වහන්සේ කෙනෙක්ගම දැක ගන්න නැති හින්දා ඔතනින් කොටසක් අයින් කරා වර්තමානයේ අනාගතයේ මෙතුබතුන්ට යූපාගල දැක බලා ගන්න. ඔයාලා දකින්න නැති කට්ටිය අර අයින් කරපු කොටසන මැදින් ගිහලා තියෙන ගල තමයි යූපාගෙන ගල. ඒක මිල කරන්න බෑ. රජ කාලේ තිබිලා තියෙන වටිනාකම මිල කරන්න බැරි ගලක් තමයි යූපාගල කියන්නේ. ඒක ඉතින් පෙන්නුම් කරන්න තමයි එතනින් මේ කොටසක් අයින් කරලා තියෙන්නේ සෑයේ. ඕක තමයි ඓතිහාසික දෙමළමල් විහාරස්ථාන පිම්බිම තුළ තියෙන වටිනාකම ඓතිහාසිකත්වය. ඔයාලා ඔය බස් රථය ඇතුල් කරපු තැන ඉඳලා මුලින් ඉඳලා ඔය වටේටම ඔයාලට බලන්න තියෙන මේ මහරහතන් වහන්සේලා වැඩ සිටිය කුටි. කුටි 45ක් තිබිලා තියෙනවා. ඒ කුටි 45න් පුරාවිද්‍යාව වශයෙන් කැණීම් කරලා දැනට කුටි 13ක් හොයාගෙන තියෙනවා.
ඒ වගේ නටබුන් තමයි ඔයාලට දැක් ගන්න තියෙන්නේ. ඕක තමයි එහෙනම් සිද්ධාස්ථානයේ ඓතිහාසිකත්වයේ විශේෂත්වය මම ඔය කෙටියෙන් ඔයාලට දැනුවත් කරේ. එහෙනම් සියලු දෙනාටම ඓතිහාසික දෙමළමා රාජමහා විහාරස්ථාන පින්බිම තුල ඉඳන් ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී සුව ලැබේවා චිර ජීවන ලැබේවා යහපත උදා වේවා. යන්නා ගමනාන්තේ නිවස් කරා යනතුරු කිසිම කෙනෙකුට අනතුරකින් කරදරයකින් බාධකින් තොරව යන්නට මේ පින්නන්ත සෑම දිනාටම මේ ඓතිහාසික දෙමළමා විහාරස්ථාන පින්බිමේ සර්වඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද ශක්තිය සීලෝම දෙවි දේවතාවුන් වහන්සේලාගේ අනන්ත ආශිර්වාද ශක්තිය හැම දිනාටම ලැබේවා සිතින් ආශිර්වාද